දින තුනක් එක දිගටම එකතු වීම මග හැරුණොත් මොනව වෙයිද? අපි හැමෝටම ඉවත් වෙන්න තියෙන කාර්යබහුලත්වය, ඒ වගේම රස්සාවල් වල තියෙන අධික වෙහෙස, එමත් නැත්නම් ගෙදර දොරේ ඇතිවන පොඩි අමනාපකම් සහ රණ්ඩු සරුවල් මෙන්න මේ දේවල් නිසා විවාහක ජෝඩු අතර එන කිහිපයක් මේ එකතු වීම මග හරින එක ඇත්තටම බොහොම සාමාන්‍ය දෙයක්. ලංකාවේ ගොඩක් අය හිතන්නේ දවස් 3-4ක් එකතුනේ නැහැ කියලා. මොනව වෙන්නද? ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. රාජකාරී ඉවර වෙලා වෙලාවක් ලැබුණු දවසක ඒ ගැන බලමු කියලා. හැබැයි මනෝවිද්‍යාත්මකව සහ වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් දින තුනක් එක දිගටම මේ විදිහට ශාරීරිකව සහ මානසිකව ඈත් වෙලා ඉද්දි බිරිඳගේ සහ තැමියාගේ මනස ඇතුලේ වගේම ශාරීරික හෝමෝන ඇතුලේ අපිට නොදැනෙන පුදුමාකාර පෙරලියක් වෙන්නට පටන් ගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ දින තුනක් එක දිගටම මේ වැදගත් සම්බන්ධතාවය නැති වුණොත් දෙන්නගේම සිත්වල ඇතිවෙන්නේ සැබෑ මානසික වෙනස්කම් සහ නොදැනුවත්කම නිසා දෙන්න අතර හැදෙන ඒ පරතරය මොන වගේද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මම subscribe නොකරනම් මේ වීඩියෝ එක බලන්නේ මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. අපි මුලින්ම බැලුවොත් දෙන්නේ ආදරෙන් එකතු වෙද්දී සිප ගණිතය සහ ලේකත්ව තුරුළු වෙද්දී අපේ මොළයෙන් මේ ඔක්සිටොසින් කියන ආදර හෝමෝනය ඉතාමත් බහුලව නිදහස් වෙන්න පටන් ගන්නවා. ඉතින් වෛද්‍ය විද්‍යාවේදී මේ හෝමෝනය හඳුන්වන්නේ බැඳීම් ශක්තිමත් කරන හිත සනසන හෝමෝනයක් විදිහටයි. ඉතින් මේ හෝමෝනයෙන් කරන්නේ අපේ හිතේ තියෙන බය, අනවශ්‍ය කේන්තිය සහ දවස පුරාම තිබුණු වැඩ අධික ආතතිය මුළු මනින්ම සෝදා හැරලා මනස සැහැල්ලු කරන එකයි. හැබැයි දින තුනක් එක දිගටම මේ සියුම් ස්පර්ශය ඉදන කාමරයෙන් නැති වෙලා යද්දී ශරීරය ඇතුලේ මේ කොර්ටිසෝල් කියන මේ ස්ට්‍රෙස් හෝමෝනය ආයාසයෙන්ම වේගයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසායි දවස් කිහිපයක් ඈත් වෙලා ඉද්දි දෙන්නටම නිකම්ම කේන්ති යන්නේ. ඒ වගේම තමයි මේකා කරන පොඩි වැරදි පවා ලොකුවට පෙන්ලා ඒවට රණ්ඩු කරන්න හිතෙන්නේ. වෙනදට hina වෙලා අමතක කරන පුංචි ප්‍රශ්නයක් පවා මේ වෙලාවට ලොකු රණ්ඩුවක් දක්වා දුරදිග යන මේ හෝමෝන වෙනස් වීම කෙලින්ම බලපානවා. ඒ වගේම තමයි එක දිගට දවස් 3ක් තමන්ගේ සහකරු හෝ සහකාරිය තමන්ව මග හරිද්දී ඉතින් නොකියුවත් අනිත් කෙනාගේ හිත ඇතුලේ නොදැනුවත්වම ලොකු ප්‍රතික්ෂේප වීමක් දැනෙන්නට පටන් ගන්නවා. එයා හිතින් හිතන්න ගන්නවා දැන් එයාට මම එපා වෙලාද? නැත්නම් මගේ ශරීරයේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවද? එහෙමත් නැත්නම් මෙයා වෙනත් කෙනෙක් ගැන හිතනවද? මෙන්න මේ වගේ අනවශ්‍ය සැකයන් සහ බයවල් හිතට එන්න ගන්නවා. විශේෂයෙන්ම කාන්තාවන්ට මේ වගේ දේවල් හදවතට ගොඩාක්ම දැනෙනවා. ඉතින් මේකෙන් වෙන්නේ තමන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටිලා සහකරු තමන් අසරම හිටියත් ඒ ඇතුලේ ලොකු පාළුවක් සහ තනිකමක් නිර්මාණය වෙන එක. ඉතින් මේ තනිකම දිගින් දිගටම තවතුනොත් දෙන්න අතර තියෙන සුහදශීලී කතාබහ පවා සීමා වෙලා අන්නාදුරන දෙන්නෙක් එකම ගෙදරක ජීවත් වෙනවා වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ලංකාවේ ගොඩක් අය වැරදිවට හිතාගෙන ඉන්නවා දවස් කිහිපයක් එකතු නොවි වැළකීලා ඉද්දි ආශාව තව තවත් ඩබල් වෙනවා. ආදරේ වැඩි වෙනවා කියලා. හැබැයි සැබෑ වෛද්‍ය විද්‍යාව සහ මනෝවිද්‍යාව කියන්නේ ඒකේ අනිත් පැත්ත. එක දිගට දින 3-4ක් වර්ෂයෙන් වගේම ආදරණීය ලෙන්ගතුකමෙන් ඈත් වෙලා ඉද්දි අපේ මොළය හරිම ඉක්මනින් ඒ තත්වයට හුරු වෙන්න පටන් ගන්නවා. එතකොට නිරායාසයෙන්ම කලින් තිබුණු ආසාව සහ උනන්දුව ක්‍රමයෙන් අඩු වෙලා දැන් ඉතින් ඕක නොකර හිටියත් මොකද කියන ඒකාකාරී කම්මැලි හැඟීම හිතට ඇතුළු වෙනවා. අන්න ඒ විදිහට ලිංගික ආශාවන් නිද්‍රාශීලී තත්වයකට පත්වීම විවාහ ජීවිතයක පැවැත්මට ඇත්තටම හරිම භයානක තත්වයක්. මොකද විවාහය ඇතුලේ තියෙන බැඳීම අලුත් කරන්නේ මේ ශාරීරික වීම මගින්. ඉතින් විවාහක ඔයාලට කියන්න තියෙන වැදගත්ම දේ තමයි ජීවිතේ කොයිතරම්නම් කාර්යබහුල වුණත් රස්සාවල මොන වගේ ප්‍රශ්න තිබුණා දින 3කට වඩා එක දිගව ශාරීරිකව සහ මානසිකව ඈත් වෙලා ඉන්න ඉඩ තියන්න එපා. අධික මහන්සි දවසක සම්පූර්ණයෙන්ම එකතු වෙන්න ශක්තියක් හෝ මනෝභාවයක් නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. හැබැයි ඒ වගේ දවස්වලට විනාඩි 5ක් හෝ 10ක්වත් එකට තුරුල් වෙලා ඉන්න නැත්නම් මතල්ලෙම දවසේ ගෙවුම් දේවල් ගැන ආදරෙන් කතා කරන්න පුරුදු වෙන්න. මොකද ඒ සියුම් ස්පර්ශයන් සහ ළඟින් සිටීමෙන් විතරක්ම ඔයාලගේ විවාහ ජීවිතයේ තියෙන ආදරය, ආරක්ෂාව සහ බැඳීම සදහටම රැක ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරේ දින 3ක් එක දිගට එකතු වීමකින් තොර වුණොත් ඔබට මොකක් වෙයිද? ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.